Hi, welcome to my YouTube channel. මගේ channel එකට එකතු වෙන යාළුවෝ සියලුම දෙනාම ආදරයෙන් එකතු කරගන්නවා. ඉතින් අද මම travel vlog එකක් අරන් ආවා ඔයාලට. ඉතින් අද අපි යන්නේ කොට්ටව කැලේ තියෙන ලස්සන pool එක බලලා ටිකක් නාල කරලා එන්න. ඉතින් යමුද මාත් එක්ක. ඉතින් මේ කොට්ටව කැලේ මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් ඔයාලත් ගිහිල්ලා බලන්න. අපි දැන් මේ රශිතේ ඇතුළට ඇතුල් වුණා. ඉතින් මෙහෙම තමයි යන්න තියෙන්නේ පාර. ඉතින් මෙම ස්ථානයට ගියාම මෙතනින් ටිකට් එකක් මිලදී ගන්න ඕන. ටිකට් එක රුපියල් 150ක් වෙනවා. ඉතින් විදේශික කට්ටියට නම් රුපියල් 500ක මිලක් ගන්නවා. පැයකට තමයි මේ ගාණ ගන්නෙ. ලංකාවේට රුපියල් 150ක් ගන්නවා පැයකට. ඉතින් මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. අපි ටිකට් තුනක් අරගෙන ඇතුළට ගියා. ඉතින් මේ පරිසරයේ මාරම ලස්සනක් තියෙනවා. ඔයාලට පේනව නේද? ස්වභාව දාමේ තියෙන විශේෂිත නිර්මාණ. මේව බලලා ඉතින් ඔයාලත් විනෝද වෙන්න. අපි දැන් pool එකට බහින්න තමයි ලෑස්ති වෙන්නේ. පේනව නේද? වතුර ටික නිල් කැටේට තියෙනවා. ඉතින් වතුර ගොඩක් සීතලයි. එතකොට හරියම කූල් එකක් තියෙන්නේ වතුර වල. ඉතින් නාන්න කලින් ඉස්සලම මේ පීල්ලෙන් නාගෙන තමයි pool එකට බහින්න ඕන. අපි නාල කියලා උණුවෙන් රොටියක් කන්නේ කියලා තමයි මේ කඩයක් හොයන් යන්නේ. මෙතන කඩ දෙකක් තියෙනවා. අපි කොට්ටව පැත්තට යද්දි මෙන්න මේ කඩේ තමයි කෑම ගත්තේ. ඉතින් මේකේ කෑම මාරම රසයි. නංගි ඉස්සෙල්ලාම ගිහින් සමෝසා අරන් ආවා. ඒ සමෝසක කියන්න බෑ පුදුම රසක් තියෙන්නේ. දැන් ආපහු මට කෙල ගිරෙනවා මේක මතක් වෙද්දි. ඒ තරම්ම රසයි. ඉතින් අපි සමෝසයි උණු තේ හේකුයි බිව්වා කාලා බඩගින්න වැඩිකමට. ඉතින් ණයවට පස්සේ දන්නවනේ බඩගින්න කොහොමද කියලා. ඊපස්සේ අපි හොදි දාලා බිත්තර රොටියකුයි වඩේ කෑවා. ඇත්තටම කියන්න ඕනේ මේ බිත්තර රොටිය මාරම රසයි. චිකන් කරි එකත් හොඳටම හොඳයි. සැරට තියෙනවා රසට තියෙනවා. ඉතින් ගොඩක් අය මෙතනින් කෑම කන්න එනවා. මේ තියෙන්නේ කඩේ ඔයාලත් කොට්ටව ගියොත් මේ කඩෙන් කෑම අනිවාර්යෙන් කාලා බලන්න. ඉතින් අදට අපි සමු ගන්නවා. බයි බයි. එහෙනම් ගිහින් එනම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.